අර විදින එකේ. දා පරාටකට මට හිතයි ඉන්නේ. මේක ඉන්නේ හැබැයි. සෙට් එක වැඩ. වැඩ යාළුවනේ කොස් දෙන්නේ අද කට්ටියට කන්න. ඒ මට පොඩි වීඩියෝ එකක් අද අපේ අලුත් සගයක් ඇවිල්ලා තියෙනවා. මේ අපේ චන්දු කුමාරලි. අපේ ගමේ කොල්ලෙක්. මොනවද මේ වැඩේට සපෝට් එක දෙනවා. කට්ටිය වැඩ. ගොඩ දවසකට පස්සේ සෙට් වෙන්නේ බ්ලොග් එකකට. කොස්තම්බලා කන්න හද. අද අපි අලුත් විදියකට කොස් කැපුවේ අපේ ගුලිමල්ලිගේ වැඩ. අවුලන්නේ පොරේ වැඩේ හොඳයි. කොස් සුද්ධ කරනවා ඉතින්. අලුත් මල්ලි චන්දු පත්තා කොස් සෙට් කරන සුද්ධ කරනවා. ඔතන තියන්නේ මෙතන ඒකනේ බා. සුද්ධ කළ සෙට් එක. කොස් ටික සුද්ධ කරලා ඉවරයි. යා. කැලේ කොහෙවත් ගියේ නැහැ කොට දවසකින් වාඩියේ vlog එකක් ගහන්න ඕන ළඟදිම. කොස් ටික සුද්ධ කරා නම් කපන සෙට් එක. ඉතින් කුලිමල්ලි කොස් ටික හොදනවා. අපේ කුකා හයස්ටිය කොස් සුද්ධ කරලා දෙකක් බොන කුලිමල්ලි දෙකක් ඇදුවා. කට්ටිය කොස් සුද්ධ කරලා මේ විකේ දාලා ඇට ටික සුද්ධ කරනවා. දායකය බලන් හිටියා මං ඇට ටික සුද්ධ වෙනකන්ද සුද්ධ කරපන් ඕක. කොස් ටික දැන් දෙන්න තියන්න හදන්නේ. නෑ අපේ දාගන්න. කොස් ටික දැම්බිලා මදි ආයි කිව්වා අපේ මේ අමුත් සම්බලයක් හදනවා හරියයිද බලමු යාළුවනේ. ඔය සම්බෝලයක් හදනවා සෙට් හරි ගියොත් හරි නැත්තම් සතියක් විතර විඳවන්න මල්ලිත් ඉන්නවා කවුද වගේ චන්දුක මල්ලි ඉන්නෝ ගුලියා ඉන්නෝ ජහෝ ඉන්නෝ බෝකයා ඉන්නෝ අපි චන්දුක මල්ලිට නමක් දාමුනේ අරේ යාට දාමු ඉබා මල්ලි මේක අමරන්න ඕන කලින් යන්නේ යන්නක් නෑ දුරුමයි අර ටිකක් විතර අද මේක දාලා ටික හොඳට මේක يعني කොහොම උඹ ආලවද කොහොමද අවරකට දෙකයි ඔක්කොම දාලා කාපු සම්බෝලේ හදනවා මම නම් කාලක් නෑ මෙහෙම සම්බෝලයක් කලින් කට්ටිය හදලා ඉවරයි ඔක්කොම කන්න කියලා හැදුවේ අපි උඩින්ද වාන්දරි කර දියම් වටේට තියාගෙන ඉන්නේ උඩින් ඉන්නේ කාටද අර වීඩියෝ එක කොහමද තියන්නේ කට්ටියම ඉන්නවා පොඩිත් ඉන්නවා කන්න හදා